Hello guys. අද අපි කරන්නේ challenge vlog එක. දෙමිලා ඉන්නේ යකෝ. ඕ අපි දැන් සදුවිලාගෙට යන්න හදන්නේ සදුවිලාගෙට යන්න හදනකොට වහින්න දැක්කද දැන් නම් වැස්ස ටිකක් අඩුයි. මේ මෙතන නැවතිලා ඉන්නවා. වෙන විදිහට මොකද්ද වෙලා? ඕකේ. අපි එන vlog එක start කරමු. ගෑනු පිරිමි මල් පළතුරු මොකද්ද මේ වීඩියෝ දාලා කොහොමද තියෙන්නේ? මගේ කොලේ කොහේ හරි guys. අපි අද කරන්නේ යන්නේ. අතන්ට බලයන් තෝ මේන්නේ ඔය පෙර කොලේ දැන් අපර කොලේ නැහැ මේක මොකක්ද? මේක කාගේ? මගේ ඇඳ කෑවා මේක තෝගන්න. කොයිද ගාලා පොත් වෙන කරු කරපම් බං අනේ කරු කරු. ඒ කලින් පොත් බං. ගාගනි ගෑහැඩු ඊපන් ගෑහැඩු පොට ඊටපස්සේ vlog එක පටන් ගන්න. පටන් ගියා අපි අද කරන්නේ මේ මොකද්ද ගෑනු පිරිමි මල් පළතුරු අපි වැඩ නිෂ්පාදනය ගෑනු පිළිවි මල් පළතුරු challenge එක. challenge එක මේ වෙනුස කියන්නේ ඊට ටික. ලියාගත් ගැහැණු මේවයි අලුත් වැඩක් තියෙනවලු ගෑනු පිරිමි මල් පළතුරු වලට අමතරව මොනවද අන්තිමට දාන්නේ පෝස්ට් වචනෙකුයි නිෂ්පාදනය කරන්න ඒක නෙව පෝස්ට් වචන නැත්තම් බෑ ඕනේ හතර දෙක ගෑනු පිරිමි පළතුරු වෙනකන් ලියාගන්න මල් පළතුරු එච්චරයි ඊට පස්සේ කරන්න බැරි දෙයක් හොඳයි. හරිද කරන්න බැරිද? ඉදිරියට නිෂ්පාදනය කරන්න කියන දේ මෙතෙක් නිෂ්පාදනය කරලා නැති හොඳ එතකොට එහා පැත්තට දැන් ඊට පස්සේ අන්තිම එක ප්‍රශ්න රචනය. මේ ප්‍රශ්න රචනය ලියලා ප්‍රතිදිහට කියලාත් පෙන්නන්න ඕනේ. කියලා 6යි 7යි 8යි 9යි ඔය ටික වෙලි කරා. හරි ඇති. පා කීද? එක ෆෝන් එකක් දීපන් ටයිමර් එකද? 1 2 3 ඕක ටයිමරේ ඕනේ නැහැ. විනාඩියක් දෙන්න. එපා එහෙම බෑ බෑ. නැත්නම් ඒක ආගල එහෙම යන්නේ නෑ. ලියන්න පුළුවන් ඉස්සෙල්ලම ලියලි ඉවර වෙන එක්කෙනා ලියලි වුණ ගම ඌ පෑන බිමින් තියලා 1 2 කියලා 50ට ගණන් කරනවා. එතකොට තමයි. හරි මම බස් උඩ දාලේ කකුරක් ගත්තා. මේ අකුරෙන් ලියන්න තියෙන්නේ මොකද? උන්කෝ දැම්ම ලැහැක්කෙන් තාම අකුරු කිව්වේ නෑ. ඕකම ආයේ මෙතන දානවද? නෑ අවුල දාන්න. ලයන්න. ඔව්. කැමරාවට පෙන්නන්න ඕන ලියලි ඉවරලා. එක දෙක තුන හතර පහ හය ධර්මය දාය එකොළහ දොළහ ධර්ම දාතර පහ දාතේ දාත දාත දානමය දානමය නෑ ඒක පෙන්නන්න ඕනේ නෑ පෙන්නන්න ඕනේ. අනේ මේ ලිව්වේ නෑ. මම නම් ඔක්කොම ලිව්වා ලිව්වේ නෑ. ඔක්කොම ලියලා තියෙන්නේ වයිටි මොන කරා කියපුවා පෙන්නලා ළඟට. ඉන්නේ ඉන්නේ. ඔව් මේක අපේ නම් හරි. ඔව් පටකට යහන් ගහම බෑ. මුලින් ඉවර කරපු කෙනෙක් කියන්නේ. ගෑනු. ලියානා මේ බයි ඇහෙන්නේ ගියා පිරිමි. උඹේ නෑ නෑ ඔබ ඔක්කොම නෑ උඹ ගෑනු ගියා මොකද්ද රසිනි. උඹ ලාලා. ලිකිමිනි ලිකිමිනි අලුත් නමක් 10යි ඔක්කොටම
පිරිමිය පිරිමි ලසිත් අසන්ත ලෝටා රණුකට ලනුක කියලා දැම්ම පිටි ගන්න යාක මොනවද මලක් ලබු මල ඇරි එපා ඉන්දුවයි මල්ලි වෙන උඹ නෑ ලොවි මල අයියෝ අන්තිමට අපරේ ලොවි මතක් වුණේ මල ලිවෙන ලාබුලු උඹ නෑ ලොවි කරන්න බැරිද ළමයට මොට එක් කරන්න නෑ නෑ මං කිව්වා වයසට ලියුයි කියලා මං ඔත් කිව්වා වයසට ලියන්න ලතාවට යන්නේ උඹට ඒක දිනවනේ ලොල් කම යන එක Gay. ඒක බෑ බං ඒක ආදම මොකද ලියුවේ මම මොකද වෙන්නේ ඉදිරියට නිෂ්පාදනය කර මොකද ලියුවේ ලොල් කම ඉදිරියට නිෂ්පාදනය කරන් තියෙන එක මොකද්ද ලබු මැසිම ලබු මල්ලි ලයිට් පත් වෙන ගහ Bruh. ළමයෙක් තමයි අතර මැෂින් එක අඩ උඹට 10ක් පෝෂ්‍ය වචනේ පෝෂ්‍ය දිරි කියන්න ඕනේ ලව කරාට හොඳයි ළමයි මෙහෙ යන්න ළමයි ලක්ෂ්මී හරි ලක්ෂණය දියා Oh my god Bruh. ළමයි ගා මට නම් ඒක තියෙන ඔක්කොම 10 මටත් 10 10 20 30 40 50 60 70යි 10ක් තියෙනවද 10 20 30යි 40යි හරි ඊළඟ වචන ඊළඟට සාදේ වෙන්නේ සෙකන්ඩ් රවුන්ඩ් එක මොකක්ද ඉල්මතයි මට බඩවච්චි හොඳ එකක් වරෙන් ෆයර් දෙන්න වයන් ආ අම්මේ කෝල් එක වෙනසේ යාළුවනේ වයන් ආවේ මේ බර වයන්නේ ලියන්න ඉන්නේ එක දෙක තුන හතර පහ මේ මුකෙන් හරි බලන්න ඒ රුපියල් 600ක් කියලා මතක් වුණාම මේක ගත්තේ 44 හරි දීලා තියෙන්නේ කයි ලිව්වේ නැති ලිව්වා ගයිස් මම දෙකක් ලිව්වේ නේ මං තුනක් ලිව්වේ නැහැ පාලා හරි සාදේ පටන් ගන්න ගෑන අපි මාරු කරගෙන බලමු. બોલા හොර කරනවා. ඔව් වටයක් පාස් කරපන්. වටයක් පාස් කරපන්. උගාරන්න දීපන්. අද ගිපන් වෙනවා තියෙන එක වෙනුසෙ ලියලා තින්නේ මේ වෙනුස ලියලා තියෙන්නේ වෙනුලි. මේ සාදේ ලියලා තින්නේ වසන්ති අද ලියලා තින්නේ වසන්ති කියලා මොකක් හරි කියලා. මොනවද බම් මේ? මගේ එක මෙනු ලැලියලා තින්නේ වනවලි. නෑ හරි හරි යෝගි කිව්වේ වන්නනේ නෑ මොම් මොකද්ද වනු ලිනි වනුලි. ලිනී කියලා රාවිෂ් ලියලා තියෙන්නේ වරුණි. අන්න හරි 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 යා දියනවා. පිරිමි. වෙනුෂ. වෙනුෂමයි කියා. වෙනුෂමයි. සාදේ ලියලා තියෙන වසන්ත කියලා මෙනු ලැලියලා තිනවා වදුෂ කියලා වදුෂ ලිවල දුගේ රාවිෂ් ලියලා තියෙනවා වරසරණ. වරසන. වරසන නෑ බං මාරු නෑ ගත්ත කලියම් මොනවද ගහලා ඉන්නේ මල් ලියපන් මල බෙරළු මල අනේ බෙරළු මල උඹ වරා සාදේ ලියලා තියෙන වරා කියලා උඹ නමත් එක්ක කියන්න කවුද වල් මල කියලා ලියලා තිනවා මෙනුනේ
වල් මාල අඩුවට එමෙ ගන්නෑ වල් මාල කියන්නේ මොකද්ද ගස් පොළවේ හැදින්න එපා. නෑ කැලේ හැදෙන ඔක්කොම එන වල් මාල්නේ වල් මාල කියන එකක් තියෙනවා. නෑ බින්දුව දාපන් නෑ නෑ ඉතින් බං ඔය වල් මාල් කියන එක නෑ සල් මාල් කියන එක තියෙයි වල් මාල් නෑ යකෝ නැහැ නැහැ බං අර කහපාට තනකොළ ගස් වල හැදින්න බං ගහපාට උටි මලක් ඒකටත් නමක් තියෙනවා ලංකාවේ ඒක වල් මාල කියලා කියන්නේ. නෑ වල් මාල් නෑ වල් මාල කියලා කියන්නේ. මේ අනික මේ අපේ වගේ ඉස්සරහ තියෙන වල් මාල. අම්මට සිද්ධ නේ ඔබ දාපන් බින්දුව දාලා තියෙන වල්ලක් වට්ටක්ක මල මල්ලක්කම. හරි හරි. පළතුරා වෙරළු කිරි වැඩ කරලා. අල ලියල නෑ. ලියලා නෑ අමයි වෙරළු හදා ගන්න වෙරළු. ඔබ වෙරළු පහේ වනේ බොඩ ඔච්චර වෙරළුම නෑ බින්දුවයි. පහයි පහ එකම එක පහයි. හරි හරි. කරන්න බැරි දෙයක් වහල මවන්න පහලක් මවන්නේ. මොකද මේ ඈ වට්ටක් නිෂ්පාදනය කරන මැෂිමක් හදන්න මුකේ මැෂිම තමයි ඔක්කොම. ලියලා නෑ මම ලියලා නෑ. වටේ ඒ කරන්න බැරි දෙයක් නෑ වටේ යන්නේ යකෝ මම මුලින්ම ලියලා තියෙන්නේ ඒක මම කළා ලිව්වේ ඉදිරියේදී නිෂ්පාදනය කරන්න තියෙන දේ වායු සුළං හද ලියලා නෑ. වඳුර හදන මැෂිම. ඔබ ලියලා නෑ. පොස්ට් එක ලියලා නෑ මම ලියලා මුලිය වාව් what is පොස්ට් එක ලියලා කිව්වා what is that? වැරදුනා කට්ටියට වැරදුනා. හරි වැරදුනාට නෑ මෙලොල උඩ දාන්න වලට මට 1 2 නෑ 10 20යි 30යි මෙහෙම කරපන් මේ 35ක් තියෙනවා guys මට. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා 1 2 ඕක යන්නේ එකම තාලෙන්න බෑ. ඇයි අපිට අනිත් එක ඉලක්කම තේ තාලෙට කියන්න බෑ? ඈ? කියලා 1 2 තුක ඉතුරු එක කමෙන්ට් එකක් දාගෙන යන්න. 1 2 තුක 1 2 තුක හක 1 2 තුක හක ඉතුරු එක කමෙන්ට් එකක් දාන්න. ආයන්න නේ ආයන්න නිකන් ආයන්න නෑ ඕනද ලියතේ. එක දෙක තුන හතර පහ හය හත අට නවය 10 11 12 13 14 15 Times drop. Saleu. අදිනේ ගියා. මාරු කරපන්. Pada pak. බෑ උඹල දෙන්න. කුමාරක කියවන්න එක සප්පාත අහන. Hari, saleu පටන් ගන්න. මේ කාගෙන්ද? මයි. ඒකමනේ බං උනේ. අය දැන් වෙනස් කරමු. Hari ඔබ කියවපන් ඕලන්නේ. ගහණී අකිසිමියා. නමත් එක ගියා ලියලා තියෙන එක. අකිසිමියා. කවුද කියලා? වෙනුස. අකිසිමියා ලියලා තියෙන. සාදේව ලියලා තියෙනවා අමිලා කියලා. නෝ. මෙනුවල ලියලා තියෙනවා අනුලී කියලා. අවිෂ් ලියලා තියෙනවා අවුලිලා. අවුල් මොකක්? අමුල්‍යා. අවුල්යා. අවුල්‍යා. ඔයාලත් අවුල්‍යා කෙනෙක්ද කියලා ඕනේ. අපි සාදේවට හදමු අවුල්යා කෙනෙක්. අවුල්‍යා. කැමති කෙනෙක් ඉන්නවනම් අවුල්යලා ඉන්නවනම් රවිෂ් ලියලා තියෙනවා පිරිමි කෙනෙක්ට අනගාരികයා. අන්තරායක. අන්තරායක නේද? මොකද? නමත් එක කියහන් දෙයියෝ දැන් අන්තරුක. අන්තරුක. ඔව් අන්තරුක තමයි. අන්තරුක වෙනුස ලියන්න. මේව ලකුණු දෙන්න. යකෝ මේව නම් මේව දෙන්නේ නැහැ. මෙවත හුන්ඩු මිදු අන්තරුක. අන්තරුක කියන එකේ ඉන්නවා අපේ ගෙදර හැමතෝ ඉන්නේ. කවුද කියන්නේ? අන්තරුක. අන්තරුක නේ. අන්තරුක. අන්තරුක බං. අඩෝ. තෝ.
හරි සදේව ලියලා තියෙනවා අනිල මූ සිරිගේ. මේ නමත් එක්ක කියන්නේම නෑ මූ. මෙනුල ලියලා තියෙනවා අනිදු. අනිදු. අනින්දු. රවිස් ලියලා තියෙනවා මලකට අඹ මල. මල්ලකට ඇවැස්සම රොබි පිතිස්සෙම හැරි ගියා සානේ හරි එහෙනම් කියපන් මල මොකක්ද කියලා. අත්තික්කාමල කවුද ලියලා තියෙන්නේ? වෙනෝස්. උඹට නමත් එක්ක කියන්නේ කියලා නමත් එක්ක කියපන්. උඹ කියපන්. අපේ සෙට් එකේ පැණිය ලියලා තියෙනවා සදේව. අනෝදා මල. මෙනුල ලියලා තියෙනවා අරලිය මල. රවිස් ලියලා තියෙනවා උකා මම පළතුරක් අත්තික්කා මාත් අත්තික්කා පහයි. තෝ නම කියන්නේ. අම්බ ලියලා මෙනුල. බලන්න කවුරු අම්බ ලියලා. කරන්න බැරි දෙයකට මම ලියලා තියෙනවා. එහෙම මූලේ ලාතම. පළතුරකට මල කියලා දැම්මේ ඇයි? උඹරන්නේ නේ. කරන්න බැරි දෙයක් නමත් එක්ක කියපන්. මම දන්නේ නැහැ පුතේ. සදේව ලියලා තියෙනවා. ඒ මූ නමත් එක්ක කියන්නේම නෑ. අත් මොකද දෙක. වෙලා? සදේව ලියලා තියෙනවා අත් දෙකෙන් පියාඹන්න. මෙනුල ලියලා තියෙනවා අන්තිම මොහොතේ අන්තිම මොහොත මතක් කරන්නේ. It's okay. අපේ කොටා රවිස් කියලා තියෙන්නේ මන් ලියපු එකමයි. ඔස්ට්‍රාචනය. ඉදිරිදී නිෂ්පාදනය අචින්ති තම්පි භවති මොකක්? අචින්ති තම්පි භවති යපෝ ඉදිරි නිෂ්පාදනයක් කියපන්. ඉතින් අචින්ති තම්පි භවති කියලියදී කවුද? මොකද්ද බං අචින්ති තම්පි භවති. වෙන දේ හිතා ගන්න බෑ. කියන්න. ඒක ලකුණු දෙනවද නෑ ලකුණු යකෝ මට වල ලකුණු දුන්නේ. තුඹට වල ලකුණු දෙන්නේ. හරි සාය සයි පොට දුන්නේ නැහැ අන්තරායක අලියන් හදන මැලිමන් නිෂ්පාදනය කර. මෙනුල දාලා අකුරු ලියන්නේ මැෂිම. සදේව ලියලා තියෙන ඇම්බ්‍රෙල්ලා එක. What the hell? නමත් එක්ක ගියාම ප්‍රොස්ට්‍රාචනය. පොෂ්ටාතේ මං කියන්නේ නැහැ ළමයි ඔයාලා බලාගෙන පොෂ්ටාතේ මොකද ඒක? වෙනුෂගේ පොස්ට්‍රාචනේ. ඕකේ වීඩියෝ වෙනවා පෙන්වන්න නැති උනාට. මොකද්ද මේ තුන මොකක්ද එකක් තියෙනවා ඔව්. මේක දෙක මං ලියදී සදේව ලියලා තියෙන්නේ. මොකද්ද? අනේ හලෝ ඔයා. මෙනුල ලියලා අනේ හරි මේ කියන්න තේරෙන්නේ oh my god Oh my god. how sad. එහෙනම් මේ අරන්නේ නෑ හතරවෙනි රවුන්ඩ් එක. බොම්බ රයන් නෙන් තියනවා. පයන්න මේ රයන් නේ. එක දෙක තුන හතර පහ හය හත අට නවය 10 11 අන්තිම මොහොතේ සදේව උලස්. දැන් ළමයි මාරු කරන්න ඕනේ අපි අපේ එකම කියමු. වෙනුෂ වඩන් ගන්න එන. ගෑනු. රණුකි වෙනවද පටන් ගන්න නම් ගෑනු රණුකි ඊට පස්සේ රවිදී රාමිදි කණු ලිනි. රවිසි කියලා ඉවන ඊට වඩා ලස්සන. රෙමොනි කාටද? පිරිමි එක්කෙනා රණුක රමේෂ් කණුක. ගෝතයා රහුමාන් මුජිබර් රහුමන් මලක් රඹුටන් මල රන් රබුටන් මල ඔබටම්මල. ඉම්පෝස්ටර් උඹ රබුටන් මම ඒ මට 10යි ඈ මම රන් රබුට ඒ උනෝ. මලතුර ලිව්වේ නැහැ කියහම රඹුටන්. රඹුටන් මම මේ පොඩ්ඩක් ලියන්න පොඩ්ඩක් බැයිද අවස්ථාව නෑ අවස්ථාව දෙන්නේ නැහැ. 10 ගණන් කරන්න කලින් රබුටන් නැතුව වෙන එකක් ලියපන් 1 2 මලතුර 5 6 7 8 හරි. 9 10 මොකද මොකද? රාමල
ඉතින් රාගන්න මොකද්ද? ඉතින් රාගන්න වෙන කිතුල් ගන්න. යකෝ රාමගේ කියලා ගන්න නැහැ කිතුල් මලේ රාගන්නේ. ගෝංගාර. රට ඉඳි මගේ පළතුර. රාමුට්ටන්. අයියේ. එතකොට 10 හම්බ වෙනවා මොකද? කරන්න බැරිද යන? රා බොන්නේ. මටත් හම්බෙනා. නෑ උටක් නෑ. රට යන්න. රෑට නටන්න. මට බෑ. රට යන්න. රා බොන්න. අම්මට සීතල. ඉදිරියේදී නිෂ්පාදනය කරන හිතන් ඉඳලා. රා. බරා විතරයිනේ. රා පෙරන්න. පෙරණ කැල්ලෙන් කොට ගිහින්. රම්බුටන් ලෙලි ගන්න මැෂිම. හරි මොකද ලිව්වේ? පෝෂි වචනේ. රමිෂ අයියේ. අර රණු කෙන්නක. අයියා අනේදී රණුක එන්නකෝ රණුක එන්නක අනේ රණුක කොකිලයන්ගේ කොකිලනාදී. Okay, අන්තිම last round. Round 5. අන්න උඩ දැම්ම කටින් අල්ල අන්තිමට 500 ලැබුණා. සදේ සීන් එකට එනවා මම අකුල අල්ලනවා මොකක්ද මම්මි නයන්නද නයන්න. අපි වැඩි ගන්න බලමු අපි නයන්නෙන්ද ලියන්නේ කයන්නෙන්ද ලියන්නේ නයන්නේ. අපි නයන්නෙන් ලියමු නාගිනි බබ්‍රේ බලන්නද? එක එක තුනක් පහ හත අට නව 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 බෙරේ ගහන එක නවත්තපන් 40 අපි මුගේ පුක කම්. Brother, ඊයා. ගෑනු ළමේ නාගිනි නයනා. බලන්න නෑ. උඹ මොනවද මමද? ඔව්. නිලන්තිකා. එහා පැත්තේ ගෙදරින් නිලන්දි කියලා නැත්නම් කෙනෙක් දුවගෙන ඉන්නේ හොඳේ නොන්චි. මොකද්ද? නොන්චි. හරි නෝන්නේ. පිරිමියා නයන. නමිතයා නදුන්. නාලක. මල නාමිනං. මල ගියපන් නාමල නාමිනම් මල. නාරම් මල. නමිනම් මල නාමල. ඒ බම්මේ නාවල මල් විකුණාද? බ නාමල්ලන් නැද්ද? තෝල අල්කායිද ඉන්නේ. නාමල. යකෝ ජාතික මල. නාමල. මානෙල් මල බං. ඒ ගාති වෘක්ෂේ නාගස නාගයේ මල් පිපෙනව බං. සුදු පාට මලක් කහ පාට නෑ බං මූ කියන්නේ නාමල. නාවල මල් විකුණාද? නෑ නාමල්. නාවලත් මල් පිපෙනවා නාවලත් මල් පිපෙනවා ඒ බම්මේ මලක් තිබ්බන නාරම් මල කියලා තියලා ගමක් තිබ්බන නාරම් මල ලියන්න තිබ්බා. පළතුර නාරා. නාරා ඈ? අඩෝ වනතරය. කරන්න බැරිද? නයි නලන්න. නයි නලන්න. මොකද ලිව්වේ? නානකොට නොනයි. වාදේ මොකද ලිව්වේ?
කරන්න බැරි වැඩක්ද? නමිනම් හදන්න. නරලෝ දිව්‍ය ලෝකයක් කරන්න. අම්මලා බෑ බං. මේ ආත්මයට තව ආත්ම 500කට ලබන බෑ බං. ඉතින් කරන්නේ නානකොට නොනා ඉන්නේ කොහොමද? ඒකෙන් තමයි. ලොකු ප්‍රශ්නයක්. ඉදිරිය ගන්න තියෙන නිෂ්පාදනය. නිලා. නාකපන නිලා අද දිනවා. ඒක ලබන්න දෙන්න බෑ. හරියට මූටෝක් කරන්නේ මූනිලා හදනවා වගේ. ඉතින් බලන්න. දන්නවද අපේ මේ කොණ්ඩේ මේ මයි හැදුනේ කොහොමද කියලා? ස්ටෝරි ටයිම් කියලා. ඔන්න දෙයියෝ මේ මිනිහව මම හිටියල. දෙයියන්ට ආවලු නර ලෝකෙන් කෝල් එක. දෙයියගේ මොකක්ද උට කියන්නේ? මොකක්ද උගේ සේවකයා කියන්නේ? කිස්නේ. සේවකයාට කියලා කියාලු මට හදිස්සි ගමනක් යන්න තියෙනවා. මගේ මස්ටෑන් එක ලෑස්ති කරන්න මම ගිහින් එනකම් මෙයාගේ මේ කොණ්ඩේ ටික ඉඳන් කියලා. මෙයා දෙයිය මිනිස්සයා මවල මේ කොණ්ඩේ ටික විතරක් ඉඳන් දීලා තියෙනවා නේද? දැන් අරුට නිින්ද ගියාලු. සේවකයාට. දැන් දෙයියෝ එනවලු හොඳේ. දෙයියෝ එනවා දැක්කලා සේවකයා එකපාරටම කරපු වැඩේ ටිකක් ගැහවලු කිහිලි දෙක අසට. ටිකක් ගැහවලු අසට. කීක් ගාපන් එතන. හරිද? ඉස්සරහට පස්සට ගැහුවල චුට්ට. ඇඟේ තියෙන්නේ ඒ ගහනකොට වැටිච්ච බා තේරුම් ගනි. ඕකේ. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නැවුලා යයි බබයි කොහොමද? ඒක අපි රණුකගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. අපට රණුකගෙන් අවුල නෑ නේද? නැහැ. ඒ නායතුලට ටිකක් ඔබලා. අනි. පපුවේ. කී ගාලා. බඩේ. කකුලේ. අතේ. ගහනවා. ඕකේ පොස්ටාජනේ නවීන් පැටියෝ නෑනෝ නෝතියෝ නංගි හරි ඉදෝ මේ අනිලා නිලා ඉදිරියට යනවා ෆෝන් එක ඉදෝ හරි guys vlog එක මෙතනින් ඉවර කරනවා අපේ ජනමාල් පරිපූර්ණ බායන් කියන්නේ මොකක්ද හොර කරලා තියෙන්නේ මොකද හින්දුව මං කිරිලි යන්නේ මට වාගේ පියාඩු එහෙනම් guys ඊළඟ vlog එකෙන් හම්බ වෙනවා ලබන සතියේ නේද දන්නේ මේක තමයි රිසල්ට් එන්න කලින් දාන අන්තිම vlog එක ළමයි හිට රිසල්ට් කියනවා අද දවස් 11 වෙනි සෙනසුරාදා වීඩියෝ එක වෙන්න 12 වෙනි සෙනසුරාදාට රිසල්ට් එනවා 15 දිනකට කලින් අන්තිම ඵලයන් එහාට සංදීපනේ වෙනුස බයි බයි අපි යා ජය වේවා